ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා channel වන්තරු සක්මන් අරමුණ ගෞරවනීය හිතවතුන් සියලුම දෙනාට. අද channel වන්තරු සක්මනෙන් මුලින්ම ඔබට තියෙන ගැටලු කිහිපයක් පිළිබඳව කතා කරනවා. ඉන්පසු අපි දේහ ලක්ෂණ විද්‍යාවට අවස්ථාව ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අවසානයේට channel වන්තරු සක්මනේ අපි කතා කරන්නේ මේ සතියේ කලදසාව පිළිබඳව. ඉතින් මේ සියලු දේ ගැන කතා කරන්න අදත් මැදිරියේ ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජ්‍යොතිෂ්‍ය පරාසර භූමි වල අධි සම්මානලාභී ජ්‍යොතිෂ්‍ය පරමහංස සම්මානලාභී අංක විද්‍යාඥ දිමුත් රංගන මහත්මයා. දිමුත් මහත්මයා ආයුබෝවන් සුබ දවසක් වේවා. ආයුෂ බොහෝ වේවා. ඔබටත් ආයුෂ බොහෝ වේවා. දිමුත් මහත්මයා මීට ටික දවසකට කලින් අපි අපල ගැන කතා කරා. මේ කතා කරපු අතරතුර ඒ රාෂ්ට්‍රක ගැනත් අපි කෙටි වෙලාවක් කතා කරා. මම මේ වෙලාවේ ඔබතුමාගෙන් අහන්න හිතුවේ මුලින්ම ඒ රාෂ්ට්‍රකයක් තියෙන අපි හිතමු මැද පෙරදිග වගේ කුවේට් ඒ වගේ ඔය මැද පෙරදිග ආශ්‍රිත රටවල ජීවත් වෙන අපේ කාන්තාවන් බොහෝ සෙයින් දුක් විඳිනවා. එතකොට ඔවුන්ට මේ ඒ රාෂ්ට්‍රකය වැඩිපුර බලපෑමක් සිදු වෙන්නේ නැද්ද? තරංග සාමාන්‍යයෙන් අපලේ කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ ඒ රාෂ්ට්‍රක අපලේනේ. ලග්න සෙනසුරු, ජන්ම සෙනසුරු, චන්ද්‍රාෂ්ටම, අෂ්ටම සෙනසුරු. හැබැයි අපලේ කියන්නේ ඒ රාෂ්ට්‍රක කියන්නේ අපල වලින් එකක්. නේද? දැන් ඕන තරම් අපල තියෙනවා. දැන් මහා දසා අතුරු දශාවලදී අපල ඇති වෙන්න පුළුවන්. කර්ම ගුරු, කණ්ඨක ශනි ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් තරංග විදේශීය රටක ජීවත් වෙනවා කියන්නෙම අති බහුතරයක් සැපට කට්ට කනවා. දැන් අපිට පේනවා නේද විදේශීය රටක ඉන්න කෙනෙක් ලංකාවට ඇවිල්ලා සුපිරි පන්නේ වාහන අරන් හොඳ ගෙවල් හදාගෙන ඉන්නවා. එතකොට ඒ මොකුත් දන්නේ නැති ලංකාවේ කෙනෙක් හිතන්න පුළුවන් පිටරට ගිහිල්ලා පුදුම සැප රස්සාවක් කරනවා ඇති නේද? නේද? පුදුම සැපක් සතුටක් විඳිනවා ඇති කියලා නෑ. සැපට කට්ට කනවා. ඔය ලංකාවේ බැහැර වෙලා ඉන්න ලෝකයේ ගොඩාක් රටවල් වල ඉන්න අය මගෙන් කේන්දරේ බලනවා. විශේෂයෙන්ම ඔය කොරියාව වගේ රටවල්. ඔබ සඳහන් කළ ආකාරයට ඔය මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයේ ඉන්න අපේ අම්මලා, අපේ සහෝදර සහෝදරිවරු, සහෝදරියෝ පුතුම දුකක් විඳින්නේ තරංග. පුතුම දුකක් විඳින්නේ. එතකොට සමහර වෙලාවට මේ මිනිස්සුන්ට කුසට ආහාරයක් නැහැ. හරියට ඇඳුමක් අඳින්නේ නැහැ. මේ මිනිස්සු සමහර වෙලාවට ලංකාවේ තමාගේ සමීපතමයන් සහෘදයන් තමාගේ දරුවා විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. දුවා පුතා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එතකොට මේ ලංකාවට විදේශ විනිමය වන්න විශේෂයෙන්ම ඔය මැද පෙරදිග ඉන්න අම්මලා පුදුම දුකක් විඳිනවා. ඇත්තටම ඒ අම්මලට මම විශ්වාස කරනවා ඒ රාෂ්ට්‍රක අපලයක් හෝ කිසිම අපලයක් නරක පැත්තට පළ දෙන එකක් නෑ. ඇයි? ඒ පිටරට ගිහිල්ලා නොදන්න තැනක, නොදන්න පරිසරයක, නොදන්න හාම්පුතෙක් යටතේ පුදුම කට්ටක් කනවා කියන්නේ ඇත්තටම එතරම් ඒ රාෂ්ට්‍රක අපලේ පළ දෙනවා නේද? ඒ නිසා විදේශගත වීම කියන්නේ මේ රාෂ්ට්‍රකය. දැන් මම අර හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔය ඇමතිවරු නිකන් සල්ලි වැඩිකමට ජොලියට අපලයි කියලා විදේශගත වුණාට අපල දුරු වෙන්නේ නැහැ. ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට රට යනවා කියන්නේ ඒක නිකන් එයාලා විනෝදෙට කරන දෙයක් නේ නේද? හැබැයි රස්සාවක් වෙනුවෙන්, අධ්‍යාපනයක් වෙනුවෙන්, ජීවිතයේ යම්කිසි අරමුණක් වෙනුවෙන් කට්ටක් කාලා වෙහෙසිලා මහන්සි වෙලා එක මැද පෙරදිගද, දුබායිද, කුවේට්ද, අබුඩාබිද, එහෙම නැත්නම් තායිවානේද, එහෙම නැත්නම් අපි ගත්තොත් කොරියාවද, ජපානේද, ජපානි වගේ රටක ගොඩක් අය මට කතා කරනවා තරංග සමහර අය පැය 3යි නිදාගන්නේ. රස්සාව කරලා ඊ රස්සාවට අමතරව පාර්ට් ටයිමුත් රස්සාවක් කරනවා. හැබැයි මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා හරි සුකෝපභෝගී ජීවිතයක් ගත කරනවා. බැලූ බැල්මටම පේනවා මෙයාලා හරි සැපට සනීපෙට ඉන්නව නේද ඔව්. හැබැයි මේ මිනිස්සු මේ රටවල් වල පුදුම කට්ටක් කනවා. මේ රටවල් වල ඉන්න අය මාත් එක්ක සම්බන්ධතාව පවත්වනවා, ජන්මපත්‍ර පරීක්ෂා කරන නිසා. ඇත්තටම කිව්වොත් ඒ වගේ කට්ට කන කෙනෙක්ට ඒ රාෂ්ට්‍රක අපලයක් තියා කිසිම අපලයක් නරක පැත්තට පළ දෙන්නේ නැහැ. හැබැයි ඉතින් දරුණු ඒක විදේශගත වීමම නිසා ඇතිවෙන එකක් නෙමේ තරංග. ඒ විදේශගත වීම නිසාම ඇතිවෙන අපල දුරවීමක් වෙන. හැබැයි රට ඉන්නවා කියන්නෙම නිදහස නෑ. සල්ලි හම්බුණත් ඒවා වියදම් කරන්න වෙනවා. ඉගෙන ගන්න කට්ටක් තමාගේ ගමේ තිබ්බ යාළුවෝ ඒ සියල්ලම අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට ඍජුවම උත්තර දුන්නොත් ඔව් මැද පෙරදිග ඉන්න දුක් විඳින අම්මලා තාත්තලට
ඒ රාෂ්ට්‍ර කපල පළ දෙන්නේ අනික යාලට ඒ රාෂ්ට්‍ර කපලයක් තිබ්බා කියලා බෝධි පූජා තියන්න යන්නද කපුටු පූජා තියන්නද මොනවද කරන්න පුළුවන් බලු කපුටු දාන්න දෙන්නද සෙත් කවි කියා ගන්නද නේද නවග්‍රහ පූජා තියන්නද එහෙම කරන්නත් බෑනේ එතකොට ඒ වගේ කට්ට කන දුක් විඳින පීඩා විඳින අයට සෙනසුරු සපෝට් කරනවා මං හිතන්නේ සෙනසුරු කර්මයට තීන්දුව දෙන ග්‍රහයා සෙනසුරු නවග්‍රහ මණ්ඩලයේ ඉන්න ඊටාම ශ්‍රේෂ්ඨ ග්‍රහයෙක් දුක් විඳිලා කට්ට කාලා වැඩ කරන මිනිස්සුන්ට සෙනසුරු අපල කරන්නේ නැහැ බොහෝ වෙලාවට නිමුත් මහත්මයා දැන් මේ අපි කතා කරන්නේ මේ විදේශ රටවල දුක් විඳින අපේම සහෝදරියන් ගැන මට හිතුණා මේ වගේ ප්‍රශ්නයක් අහන්න සාමාන්‍යයෙන් මේ අරාබිකරේ රටවල් වල සෞදි අරාබිය කටාර් ඕමාන් ලෙබනන් මේ රටවල් වල ජනතාව බොහෝ සෙයින් සැප විඳිනවා අරාබි ජාති අපි මෙහෙම අරාබි ජාතිකයන් බොහෝ සෙයින් සැප විඳිනවා ඔවුන්ට හොඳට යාන වාහන තියෙනවා මිල මුදල් තියෙනවා මෙහෙම වෙන්නත් යම්කිසි හේතුවක් තියෙනවද තරංග සාමාන්‍යයෙන් අපි ලංකාව ඉන්දියාව වගේ මේ තේරවාදී සම්ප්‍රදායන් තියෙන රටවල් ගත්තොත් ඒ රටවල් වල මිනිස්සු දුක් විඳිනවා කට්ටක් කනවා දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා සල්ලි හරි අඩුයි සැපසනීප හරි අඩුයි වාහන නෑ රත්තරන් හරි අඩුවෙන් තියෙන්නේ ඒ වගේම ඔය අරාබි රටවල් වල ඔබ සඳහන් කළා වගේ කුවේට් වේවා මැද පෙරදිග රට වේවා අබුඩාබි ඩුබායි ලෙබනන් වගේ රටවල් වල අරාබි ජාතිකයෝ ඉන්නේ රත්තරන් පෙරෝගෙනනේ රත්තරන් අස්සයෝ කෘතිමව හදලා තියෙනවා වොෂ්රූම් එකට ගිහිල්ලා කොමඩ් එකේ වාඩි වුණත් ඒකත් රත්තරන් ඇයි එහෙම වෙන්න හේතුව එහෙම වෙන්න හේතුවක් තියෙනවා ඒ තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන මතය මේකට කෙනෙක් මතිමතාන්තර සහ තර්ක විතර්ක ගේන්න පුළුවන් මං හිතන දෙයක් තමයි තරංග ඒ අයගේ ජන්මපත්‍ර බලවත් වෙලා තියෙනවා රවිචන්ද්‍ර කුජබුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන ග්‍රහයන් නිවාස පිළිබඳව විවිධ භාවයන් වල බලවත් වෙලා ඇති සමහරට දැන් මේ මිනිස්සුන්ට දැන් රජෙක් වුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ කියනවා නිරෝගීකම ගැන සහ ලෙඩ රෝග ගැන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් හැබැයි තරංග මං හිතනවා ඒ අයට මේ සංසාරයේ තියෙන අර සැප ටික ඔක්කොම එකතු වෙලා ග්‍රහයන්ගෙන් බලවත් වෙලා ඒ මිනිස්සුන්ට මේ ආත්මේ සියල්ලම පළ දෙනවා ඇති. මතු ආත්මේ අර එයාලගේ අකුසලයේ ප්‍රබල නිසා පින් ටික ඔක්කොම එකට එකතු වෙලා මේ ආත්මේ පළ දුන්නට පස්සේ ඒ අය මතු ආත්මේ බොහෝ වෙලාවට සතර අපාය යන්න පුළුවන් ඉඩ වැඩි. හැබැයි මිනිස්යන් හැටියට මේ අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ අපේ රටේ බෞද්ධ රටක් තේරවාදී බුදු දහම තියෙන ලංකාව ඉන්දියාව මේ වගේ රටවල් වල මිනිස්සු කට්ට කන්නේ තරංග ඒ මිනිස්සුන්ගේ ජීවිතේ මතු ආත්මය බොහෝ වෙලාවට සුගතිගාමී වෙනම ඇති නේද? ඒ නිසා මේ ධනය බලය වැඩිපුර තිබ්බා කියලා ලෞකික වශයෙන් කේන්දරයක් දියුණුනා කියලා ඒ පුද්ගලයාගේ මතු ආත්මය හොඳයි කියලා කියන්න බෑ. දැන් මම සමහර වෙලාවට ලංකාවේ ගෘහ සේවය සඳහා ගිහිල්ලා ඉන්නවා මැද පෙරදිග වැඩ කරන්න අපේ අම්මලා සහෝදර සහෝදරියෝ. ඒ අය ගොඩාක් සමහර තැන්වලදී විවාහ වෙලා ඉන්නවා අරාබි ජාතිකයොත් එක්ක. එතකොට ඒ අයගේ කේන්දර බලද්දි මම දැකලා තියෙන දෙයක් තමයි ඒ දැන් ලාංකීය සම්භවයක් තියෙන කාන්තාවක් අරාබි කෙනෙක් එක්ක විවාහ වුණාට පස්සේ ලංකාවේ කාන්තාවකගේ සහ අරාබියේ තමාගේ විවාහ වුණ පුරුෂයාගේ කේන්දරය බලනවනේ. ඒ පුරුෂයන්ගේ ඒ අරාබි ජාතිකයන්ගේ කේන්දර මේ ආත්මේ හරි බලවත්. මේ ආත්මේ හැමදේම ලැබිලා තියෙනවා. හැබැයි මතු ආත්මේ සාර්ථක නැහැ. මම දැකලා තියෙනවා. 12 වෙන්න දුර්වල වෙලා තියෙනවා. 9 වෙන්න අධිපතියා දුර්වල වෙලා තියෙනවා. මතු ආත්මය සස්ත්‍රීක ආත්මයක් නෙමෙයි. හැබැයි ලාංකීය බොහෝ දෙනාගේ මම දැකලා තියෙනවා මේ ආත්මේ කට්ට කෑවත් දුකක් වින්දත් බොහෝ දෙනාගේ මතු ආත්මේ බොහෝ වෙලාවට සාර්ථකයි. ඒ නිසා ඔබ දුකක් විඳිනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඔබගේ දෙමව්පියන් බලා ගන්න, දරුවන් බලා ගන්න, බිරිඳගේ යුතුයකම් ඉටු කරන්න. ඒක ඔබ මතු ආත්මේ වෙනුවෙන් කරන ආයෝජනයක් වෙයි. මිනිස්සුන්ට පිනට දහමට දෙනවා. දැන් අපේ රටේ දන්සල් සංස්කෘතියක් තියෙනවා. මිනිස්සුන්ට උදව් කරනවා. ඒ නිසා තරංග මේ ජන්මපත්‍රය කියන්නේ මේ ආත්මය තුල වෙන දේවල් සමූහය විතරක් නෙමෙයි. ජන්මපත්‍රය කියන්නේ පූර්වාත්මීය සහ මේ ආත්මය සහ මතු ආත්මය එකට එකතු වෙන තැනක්. ඒ නිසා
ඔයා දුක්පින්දත් ඔයා කට්ට කෑවත් ස්වභාව ධර්මයට එකගව ඔයාගේ රාජකාරී හරියට කරන්න. එහෙම වුණොත් ඔයා කරන්නේ මොන වෘත්තිය වුණත් මතුආත්මය ඔයාගේ ජන්මපත්‍රය තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒක යම්තාක් දුරකට ඔයාට වෙනස් කරන්නත් පුළුවන්. කෙනෙක් කියනවා නම් මතුආත්මය වෙනස් කරන්න බෑ. ඔයාගේ උත්පත්තිය ලබන තැනමයි තීරණය වෙන්නේ කියලා. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ බොරුවක් වෙනවා. ධර්මයත් බොරුවක් වෙනවා. ඒ නිසා ඔයාගේ පෙරාත්මය කොහොම වුණත් මතුආත්මය ඔයාට තීරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඔයාගේ මතුආත්මය පිළිබඳ දල අදහසක් ජ්‍යොතිෂයේ පැහැදිලිවම සඳහනක් තියෙනවා. හොඳයි, අපි කෙටි විරාමයකට යන්නට ඕනේ. විරාමයෙන් පසු අතව බොහෝ දේ කතා කරන්න තියෙනවා ඔබත් එක්ක. විරාමයට යන කලින් මතක් කරනම් දිමුත් මහත්තයාගේ දුරකථන අංකය 0.73 69 59 දිමුත් මහත්මයාගේ දුරකථන අංකය. තරුසක්මණෙන් අපි යනවා කෙටි විරාමයකට. විරාමෙන් පසු නැවතත් ඔබ එකතු වන්නේ channel 1 තරුසක්මන සමග. දිමුත් මහත්මයා මේ අපි විරාමයට යන්න කලින් කතා කරා විදේශ ජාතිකයන් පිළිබඳව, ඒ වගේම විදේශ රටවල දුක් විඳින අපේ කාන්තාවන් පිළිබඳව. මට හිතුණා ලංකාවේ අපේ රටේ උදවිය ගැනත් කතා කරන්න ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. අපි හිතමු කොළඹ ප්‍රදේශය කියලා. කොළඹ ප්‍රදේශයේ තියෙනවා මේ පැල්පත් වාසීන්ගේ නිවාස තියෙනවා. ඒ වගේම ධනවතුන්ගේ ඉතාමත් සුවිසල් පැලැන්තියේ නිවාස තියෙනවා. හැබැයි මේ පැල්පත් වාසීන් හැමදාමත් ඉන්නේ ඒ පැල්පත්වල. ඔවුන් සමහර වෙලාවට පන්සලකට යන්නේ නැහැ, කෝවිලකට යන්නේ නැහැ, පූජාවක් කරන්නේ නැහැ, සංස්කෘතියත් එක්ක සමහර වෙලාවට ගැටෙන විදිහේ වැඩක් කරන්නේ නැහැ. ඔවුන් හැමදාමත් ඒ ස්ථානයේ සිටින්නේ. හැබැයි අර ධනවතුන් කියන පිරිස කුමනාකාරයෙන් සල්ලි හොයනවාද, ඒ සල්ලි නීත්‍යානුකූලද නීති විරෝධීද කියලා හොයන්නේ බලන්නෙත් නැහැ. අපි ඔය ගැන දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ නිවාසවල අපිට නිතරම ඇහෙනුම පිරිත් ප්‍රචාරය කරලා තියෙනවා, දානමාන දෙනවා, කෝවිලට යනවා, පුද පූජා කරනවා, ළඟම තියෙන දේවාලයට කියලා පළතුරු පූජාවන් කරනවා, කතරගම යනවා, නවගම යනවා, දැඩිමුණ දේවාලට යනවා. මේ වගේ පිළිවෙත් එක්ක තමයි ඔවුන් ඉන්නේ. හැබැයි එකම නගරයේ සිටින පැල්පත් වාසීන් සහ ධනවතුන් කවදාකවත් මේ දුගියන්ට ඔළුව උස්සන්න බැරිද? ධනවතුන් දක්වා එන්න බැරිද? මේකට හේතුවක් තියෙනවද? ජ්‍යොතිෂයෙන් උත්තරයක් තියෙනවා. තරංග සාමාන්‍යයෙන් ඔය කතාවක් තියෙනවානේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. ජන්මේ තමයි කේන්දරයේ සඳහන් වෙන්නේ. දැන් හොරොස්කෝප් එකක් ජන්ම පත්‍රයක් කියන්නේ ජන්ම පත්‍රය. ඒ කියන්නේ ජන්මේ ලැබූ පත්‍රය. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ අතීතය, වර්තමානයේ, අනාගතයේ කියන මේ ත්‍රිකාලත්‍රයම ලියවිලා තියෙන තැන ජන්මපත්‍රය. හැබැයි තරංග කිසිසේත්ම 100% දේවල් මේ ජන්මපත්‍රය හරහා අපිට උකහා ගන්න බෑ. අපේ උනන්දුව, උත්සාහය, දැන් උදාහරණයක් හැටියට සමහර ඔය පැල්පත් වාසීන් විතරක් නෙමෙයි සමහර මිනිස්සුන්ගේ කේන්දර හොඳයි, බලවත්. හොඳයි වුණාට බලවත් වුණාට දැන් ළමයෙක්ගේ කේන්දරය හොඳයි, බලවත්. ඒ හින්දා තමයි ඒ ළමයාට උනන්දුවත් උත්සාහයත් ඇති වෙන්නේ. හැබැයි ළමයෙක්ගේ කේන්දරය හොඳයි, බලවත් වුණාට ඒ ළමයා පාඩම් කරේ නැත්තම් විභාගේ පාස් වෙන්නේ නැහනේ. පැල්පත් පාසීන් වේවා, දුප්පත් මිනිස්සු වේවා, අර ලිඳ ඇතුලේ ඉන්නවා වගේ එයා දකින්නේ තමාගේ ජීවිතේ පොඩි සීමාවක්. එතනින් එහාට එන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ලෝකේ ආකල්ප කියලා දෙයක් තියෙනවා. ආකල්ප වලින් වෙනස් වෙන්න ඕනේ ගොඩාක් දේවල් තියෙනවා. ආකල්ප වලින් මිනිස්සුන්ගේ ජීවිත ගොඩාක් වෙනස් කරනවා. මම පෞද්ගලිකව කාරණා දෙකකින් උත්තර දෙන්න. එකක් තමයි ඒ මිනිස්සුන්ට දියුණු වෙන්න තියෙන උනන්දු උත්සාහය නැහැ. සමහරට ඒ අයගේ කේන්දරේ ධන යෝග, රාජ යෝග, ඥාන යෝග තියෙන්න පුළුවන්. හැබැයි මේ රාජ යෝග, ධන යෝග, ඥාන යෝග තියෙන්නත් වත් පිළිවෙත් කරන්න ඕනේ, ශාන්ති කර්ම කරන්න ඕනේ, උනන්දුව තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ. අර එකම තැන පල්වෙවි ඉන්නේද්දී අර හිඟන්නගේ තුවාලේ වගේ හැමදාම තුවාලේ තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි තරංග, දැන් ඔබගේ ප්‍රශ්නේ ඇතුළෙම උත්තරේ තිබ්බා. කෙනෙක් ධනවත් වුණත්, ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කෙනෙක් වුණත්, මිනිස්සෙක් මම විශ්වාස කරනවා තමා විශ්වාස කරන ආගම ධර්මයට හිතයිශී වෙන්න ඕනේ. gedara බුදු පහන පත්තු කරන එක අපිට නිවන් දකින්න බෑ. මම හැමතිස්සෙම කියනවානේ බුදු පහන gedara පත්තු කරලා අපිට හතර මහා නිදානේ පහළ වෙන්නෙත් නෑ. හැබැයි gedara බුදු පහන පත්තු කරලා පිරිත් ටික ඇහෙද්දී අපිට ඒක යම් ආශිර්වාදයක් වෙනවා. සමහරට අමනුෂ්‍ය බලවේග ඉවත් වෙලා යනවා.
අර දරුවට පිරිත්වල තියෙන බලය හරහා දරුවෙක්ගේ සංයමයක් ඇති වෙනවා. දෙමව්පියන්ගේ යම් විධිමත් ආකාරයකට වැඩ කටයුතු සිද්ධ වෙනවා. සුවඳ හඳුන් කූරක් ගේ ඇතුලේ හඳුන් කූරේ සුවඳ පැතිරිලා යද්දී අර ඒ හරහා මනසට යම් උත්තේජනයක් එනවා. නේද? පිරිත් ටිකක් කියලා හාමුදුරු කෙනෙක් ගෙන්නලා දානයක් දීලා වත් පිළිවෙත් කරලා වාස්තු විද්‍යාත්මකව දේවල් සකස් කරගෙන මහ ලොකු දේවල් නෙමේ. අන්න ඒ වගේ දේවල් ওই තරංග කියන ටිකක් කරගන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සු කරනවා උක. එතකොට මේ මිනිස්සුන්ගේ සමෘද්ධිමත් භාවය ශාස්ත්‍රීයත්වය කියන එක નિરાයාසයෙන්ම ඇති වෙනවා. අනික ජන්මපත්‍රවල තියෙන බලයත් වැඩි වෙනවා. මේ ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා, ෆාදර්ස්ලා ඇසුරු කරනවා. තමන්ගේ යම් ප්‍රශ්නයක් තිබ්බහම මේ ප්‍රශ්නෙට උපදෙස් ගන්නව නේද? එතකොට තමාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැනත් යම් තාක් දුරකට සැලකිලිමත් වෙනවා. ඒ නිසා ආකල්පවල නොදියුණු ගතිය ඇති වෙන්න තමයි අර මිනිස්සු හැමදාම දුප්පත් වෙලා ඉන්නත්, පෝසත් මිනිස්සු හැමදාම පෝසත් වෙන්නත් හේතුව තමන්ගේ ආකල්පවල තියෙන නැක්ම, පොහොසත්භාවය. මම ගිය සතියේත් වැඩසටහනේ කිව්වා හිඟා කන හිඟන්නෝ ඉන්නවා රාජයෝග තියෙන. තරංග දන්නවද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒ රාජයෝගේ එක්ක පළ දෙන්න ඒ යාචකයාට සුබග්‍රහයෙක්ගේ මහදසාවක් ඇවිල්ලා නැහැ. හරිද? එක පාරට තරංග දැකලා තියෙනවද මේ වීතියේ ඉන්න මිනිස්සු එක පාට කෝටිපතියෝ වෙනවා. ඔයා දැක්කද දවසක් ඉන්දියාවේ අර එක කාන්තාවක් මේ වීතිය සින්දු කියමින් ඉන්නේ නැද්දී ඇය මුළු රටේම ලෝකෙම ජනප්‍රිය වෙනවා. ඇය හිටපු තත්වෙයි පස්සේ අවුරුද්දකට විතර පස්සේ තත්ත්වය බලන්න. ඉතින් එයාත් යාචිකාවක් තමයි. මං හිතන්නේ එයාව ටාගට් කරන් කියනව නෙමෙයි. සමහර මං සමහර ඔය රිසර්ච් කරද්දී අපි අධ්‍යයන කරන කාලේ අපි මේ දුප්පත් අයගේ යාචකයන්ගේ හොරස්කෝප් පවා ගිහිල්ලා බලනවා තරංග හොයාගෙන. සමහරට එයාලට හොරස්කෝප් එකක් නැහැ. සමහර වෙලාවට ස්පිරිතාල වලට ගිහිල්ලා කතා කරලා අධ්‍යයනය කරන කාල සීමාව. එතකොට අපි දැකලා තියෙන හොඳ කේන්දර තියෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට සමහර තැන්වලදී ඒක අර උනන්දු උත්සාහය කියන එක සෑහෙන අඩුයි. හොඳයි. ඒ නිසා දැන් ඇත්තටම සමහර මිනිස්සු ඉන්නවා මම දැකලා තියෙනවා මේ පෞද්ගලික ආයතනවල වැඩ කරනවා සහ දේශපාලන ශාස්ත්‍රයේ සමහර තැන්වල පොඩි තැන්වල ඉන්න මිනිස්සු ඉන්නවා රටේ ඉහළ තැන්වල පුටුවල ඉන්න අයටත් වඩා ජන්මපත්‍රය බලවත්. හැබැයි මේ මිනිසුන්ට උනන්දුවක් නැහැ, උවමනාවක් නැහැ. දැන් මම දකින සමහර හොඳ ධනයෝග තියෙන කේන්දර තියෙනවා. මේ මිනිස්සු බිස්නස් එකක් කරන්න කැමති නැහැ. කිව්වට පස්සේ මහත්තයා ඔබතුමාගේ කේන්දරයේ සුපිරි ධනයෝගයක් තියෙනවා. පොඩියට හරි පුතා බිස්නස් එකක් පටන් ගන්න කිව්වට පස්සේ එයා කියනවා අනේ මහත්තයා මම නම් ව්‍යාපාර කරන්න කැමති නැහැ. මේ රස්සාවෙන් හම්බෙන දේ ඇති මටයි මගේ පවුලටයි ජීවත් වෙන්න. හවසට ඉතින් මං ඉතින් ඔය මොනවා හරි දෙයක් කරලා පොඩ්ඩක් නිදා ගන්නවා. ආයි උදේට හැරෙනවා. මට හරි සන්තෝසයි. මම මගේ ජීවිතේ සන්තෝෂෙන් ගෙවනවා කියලා එහෙමත් ඉන්නවා. ඉතින් එහෙම හිතන එකත් වරදක් නෑ. ඉතින් ඒකෙත් අර ජීවිතේ සැහැල්ලු භාවයක්, සෞම්‍ය භාවයක් තියෙනවා. ඉතින් ආකල්ප මත අපේ ජන්මපත්‍රයේ බොහෝ දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනවා. හොඳයි. ආකල්ප මත අපේ ජන්මපත්‍රයේ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. එසේ වෙලත් තියෙන වෙන කාරණාව ඉතාමත් පැහැදිලිව දිමුත් මහත්මයා කියපු නිසා ඔබට පුළුවන් ඔබේ ජන්මපත්‍රයේ මෙවැනි ගැටලුවක් යම් කිසි නැග්මක් තියෙනවා නම් එය දැනගෙන ඔබේ පාරේ ගමන් කරලා සාර්ථකත්වයට ළඟා වෙන්න. හොඳයි. දේහ ලක්ෂණ විද්‍යාව ගැන ටිකක් කතා කරන්න ඕනේ දිමුත් මහත්මයා. කාලයකට පස්සේ දේහ ලක්ෂණ විද්‍යාව ගැන කතා කරන තමයි මේ සූදානම් වන්නේ. කාන්තාවන්ගේ උරහිස ගැන තමයි කතා කරන්නේ. ඔව් මේ වැඩසටහන නරඹන ඔබේ උරහිස ගැන තමයි කතා කරන්නේ. පිරුණු උරහිසක් සහිත කාන්තාවන් ගැන දේහ ලක්ෂණ විද්‍යාවේ කොහොමද කියවෙන්නේ? මාංශවත් පිරුණු උරහිස් තියෙන කාන්තාවන් කම් සැපතට ලොල්ලු කාන්තාවන් කියලා තමයි සඳහන් වෙන්නේ. හොඳයි. ඒ වගේම ඉදිරියට නැවී ගිය උරහිස් සහිත කාන්තාවන්. අන්න සුබයි. කිසියම් කාන්තාවකගේ උරහිස් ඉදිරියට නැමී ගිය ආකාරයට පිහිටා තියෙනවා නම් ධනේ ලබන ඉතා වාසනාවන්ත දරු මුණුපුරන් ලබන සුබ පිහිටීමක්. රෝම සහිත උරහිස් ඇති කාන්තාවන්. සාමාන්‍යයෙන් ලොම් සහිත උරහිස් තියෙන කාන්තාවන් පරණ පොත්පත්වල තියෙනවා වඳ ස්ත්‍රීන් කියලා. අපි ඒක එහෙමම කියන්නේ. අපි කියනවා ටිකක් සැමියට අපලයි කියලා වගේ එකක් අපි කියනවා. පහත් වූ උරහිස් ඇති කාන්තාවන්. සාමාන්‍යයෙන් ඔය කිසියම් කාන්තාවකගේ උරහිස් දෙක පහත් වෙලා තියෙනවා නම් පිනැත්තියන් කියලා තමයි පරණ පොත්පත්වල සඳහන් වෙන්නේ. මොකක්ද? පිනැත්තියන්. පිනට ලැබි ඇත්තියන් කියන එක. ඊට අමතරව බොහෝ ධනය සම්පත් ලබන අය.
ඒ වගේම මොලොක් හා උස් වූ උරහිස් සහිත කාන්තාවන්. මොලොක් උස් උරහිස් තියෙන කාන්තාවන් ගොඩක් වෙලාවට ස්වාමි පුරුෂයාට ඉහළ භාග්‍යයක් ලබා දෙනවා සහ සැමියාගේ දියුණුවට ලොකු හේතුවක් වෙනවා. ඒ වගේ කාන්තාවන් ස්වාමි පුරුෂයාට හරි වාසනාවක්. වම් උරහිසේ ඉන්නන් සහිත කාන්තාවන්. කිසියම් කාන්තාවකගේ වම් උරහිසේ වම් උරහිස් මස්තකයේ ඉන්නෙක් හෝ තල කැලැල්ලක ආකාරයේ ලප කැලැල්ලක් තියෙනවා නම් ඉක්මන් තීරණ අරගෙන නොයෙක් ප්‍රශ්නවල පැටලෙන්න පුළුවන්. මේ කියන්නේ වම් උරහිසේ ඉන්නෙක් හෝ තල කැලැල්ලක් ආකාරයේ ලප කැලැල්ලක් තියෙනවා නම්. ඒ වගේම දකුණු උරහිසේ ඉන්නෙක් ඇති කාන්තාවන්. කිසියම් කාන්තාවකගේ දකුණු උරහිසේ ඉන්නෙක් හෝ ලප කැලැල්ලක් ආකාරයට විහිදී ගිය ඔය ලප වගේ ස්වභාවයක් තියෙනවා නම් ඒක ඒ කාන්තාවකට සුබ නෑ, අයහපත් පිහිටීමක්. හොඳයි. අපි දේහ ලක්ෂණ විද්‍යාව ගැන කතා කරා. ඒ වගේම සමාජීය කරුණු කිහිපයක් ගැන කතා කරා. දැන් සූදානම් වන්නේ කෙටි විරාමයකට යමතර සක්මණෙන් විරාමයෙන් පසු අපි කතා කරනවා මේ සතියේ කලදසාව පිළිබඳව. අද මැදිරියේ ඉන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී දිමුතුරංගන මහත්මයා 073 69 5006 එතුමාගේ දුරකථන අංකය. අපි යනවා කෙටි විරාමයකට.